ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය දිහා බලාගෙන ඉන්නකොට තරුණියක් විදියට ওই සිස්ටම් චේන්ජ් එක හරි ලස්සනට දැක්කා. දැන් හොඳටම කරගෙන යනවා. අපරාධ කියන්න බෑ. ජනාධිපතිතුමාට ආගම දහම අමතකයිනේ අපේ හාමුදුරුවනේ. පුද්ගලයෙක් උපදින් වසලයෙක්ද උසස් පුද්ගලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙන්නේ ක්‍රියාකලාපේ. ජනාධිපතිතුමාට කොළඹ දන් දුන්නා ලේසියෙන්ම හම්බන්තොටින් ගාලා පදිංචි ගන්න පුළුවන් බැරිද? එහෙම දීලා ඒකට දන් රෙජිස්ටර් කරලා අපි කොළඹ දිනනවා. මේකයි. ඔයාලට ගෙවල් දුන්නත් මට වැඩක් නැහැ, නොදුන්නත් මට වැඩක් නැහැ. මොකද මගේ ඡන්දේ තියෙන්නේ මෙහෙනේ. මගේ මිනිස්සු මම ඒ ගෙවල් හදලා දීලා තියෙනවා. හැබැයි එකෙන් අහන කඩේ යන්නේම ලෑස්ති වෙන්න බෑ. දැන් මම කියපු වෙලාවෙත් එක තරුණයෙකුත් කිව්වා. ප්‍රශ්න වලට විසඳුම් ගන්න බෑ. චච ගාලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න කොහොමද කවුද වසලයෙක් වෙන්නේ? කවුද බුද්ධිමත්ව මේ රට ගෙන යන්න දැක්මක් තියෙන කෙනෙක් වෙන්නේ කියන එක.